ආයුබෝවන්. උපරිමාධිකරණ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ යෝජිත 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සමාජයේ මේ වන විට බහුලව කතා බහට ලක් වෙනවා. එක් අය තම තමන් මේ ප්‍රශ්නය දකින ස්වරූපය අනුව තම තමන් දක්නා මානයන්ගෙන් ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කර සිටිනවා, වාද විවාද කරනවා. මේ අතර අපිට දකින්න පුළුවන් ප්‍රධාන වශයෙන් කරලියට පැමිණ තිබෙන ස්ථාවරයන් දෙකක් සහ ඒ ස්ථාවරයන් දෙක ඉදිරිපත් කරන පාර්ශවයන් දෙක. එක් පාර්ශවයක් ඉදිරිපත් කරනවා තමන්ගේ ස්ථාවරය ලෙස මෙන්න මේ කාරණය. ඒ තමයි යෝජිත 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ලවන බව. මම කියපු අනික් පාර්ශවයෙන් ඔවුන්ගේ ස්ථාවරය ඉදිරිපත් කරන ස්වරූපය අනුව අපිට නිරීක්ෂණය වන්නේ ඔවුන්ට මේ ප්‍රශ්නය තේරෙනවා. ඒ කියන්නේ තමන්ගේ ප්‍රතිවිරුද්ධ පාර්ශව ඉදිරිපත් කරන ගැටලුව එහෙම නැත්නම් එහෙම ගැටලුවක් තියෙන බවක්, අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ලවන බවක් පේන්න තිබුණට අන්න ඒක නොපෙනෙනවා වාගේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයට චෝදනා එල්ල කරන කණ්ඩායම. ඒ කියන්නේ ඒ අය කියනවා කොහොමද මේකෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වෙන්නේ? පුළුවන් නම් පෙන්වන්නකො මේකෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වෙන ආකාරය කියලා අර කරුණු ඉදිරිපත් කරන පාර්ශවයට ප්‍රතිචෝදනා එල්ල කරනවා දැන ගැටලුවක් තියෙන බව දකිමින්. ඉතින් මෙන්න මේක තමයි මේ ප්‍රධාන වශයෙන් කරලියට ඇවිල්ලා තිබෙන මත ගැටුම. එක පාර්ශවයක් කියනවා කරුණු ඉදිරිපත් කරමින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ලවනවා කියලා. අනික් පාර්ශවය බලපෑමක් එල්ලවන බව දැනගෙන සමාජයට රඟපෑමක් කරනවා. නෑ එහෙම බලපෑමක් වෙන්නේ නෑ, පුළුවන් නම් පෙන්වන්නකො බලපෑමක් වෙන ආකාරය කියලා. මේ අවස්ථාවේදී මම සරලව ඉදිරිපත් කරන්න කැමතියි කොහොමද යෝජිත ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ලවන්නේ කියලා. අතිරේක වශයෙන් මම ඊට මදක් එහාට ගිහිල්ලා මේ අධිකරණ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස තීරණය කිරීම වඩාත් පුළුල් විද්වත් ඇගයීමක් සාකච්ඡාවක් කරලා කිරීමේ වැදගත්කමත් ඉස්මතු කොට දක්වන්න බලාපොරොත්තු වෙනවා. අපි සරලව තේරුම් ගන්න පුළුවන් මේ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වන ආකාරය මොකක්ද කියලා බලමුකෝ. විශේෂයෙන්ම උපරිමාධිකරණවල විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස අඩු කරන්න හෝ වැඩි කරන්න රජයේ මේ පාලන බලය තියෙන ආණ්ඩු පක්ෂය කටයුතු කළොත්, පාර්ලිමේන්තුවේ 3/2 බලයක් ලබා ගන්නා පක්ෂයක් කටයුතු කළොත් ඒ පක්ෂයට හැකියාව ලැබෙනවා තමන් කැමති උපරිමාධිකරණ විනිසුරුතුමන්ලා ඉන්න අවස්ථාවක ඔවුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන්න. දැන් වර්තමානයේ අවුරුදු 2කින් වැඩි කරන්න යෝජනා වෙලා තියෙන්නේ. සමහරක් වෙලාවට ඔය දෙක ඉවරුනාට පස්සේ තවත් 2කින් වැඩි කරමු කියලා ඔහොම වැඩි කර ඉන්න පුළුවන්. එතකොට ඒකෙන් ඒ ආණ්ඩු පක්ෂය බලාපොරොත්තු වෙනවා තමන්ට පක්ෂපාතී තීන්දුව ලබා ගන්න, වැඩිපුර ලබා ගන්න. ඒ වගේම අපි හිතමුකෝ යම්කිසි ආණ්ඩු බලය, ප්‍රමාණවත් ආණ්ඩු බලයක් තියෙන පක්ෂයක් දකිනවා උපරිමාධිකරණ විනිසුරුතුමන්ලා තමන්ට විරුද්ධවාදී ස්වරූපයේ තීරණ දෙනවා කියලා. ඉතින් අන්න එහෙම යම්කිසි අමනාප බවක් තිබුණොත් මේ ආණ්ඩු බලය දරන පක්ෂයට පුළුවන් වෙනවා උපරිමාධිකරණ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස අඩු කරලා ඔවුන්ව ඉක්මනින් ඒ විනිසුරු ධූරයන්ගෙන් ඉවත් කරගෙන
තමන්ට පක්ෂපාතීයයි කියලා හැඟෙන විනිසුරුතුමන්ලාව එම විනිසුරු ධූරයන්ට පත් කරගන්න. ඉතින් ඔන්න ඕක තමයි සරලවම කිව්වොත් තියෙන ගැටලුව. ඉතින් ඒ ආකාරයට ආණ්ඩු කරන පක්ෂයකට පුළුවන් වෙනවා තමන්ගේ අභිමතාර්ථයට අනුව අධිකරණයට බලපෑම් එල්ල කරන්න. ඉතින් ඕක තමයි අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ල කරනවා කියලා කියන්නේ. දැන් වර්තමානයේ ගත්තොත් එහෙම ඒක හැමම වෙයිද? ඒ කියන්නේ මේ අවුරුදු 2ක් වැඩි කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ තමන්ට පක්ෂපාතී තීන්දුව ලබා ගැනීම සඳහා භාවිතා කළ හැකි විනිසුරුතුමන්ලා තවදුරටත් උපරිමාධිකරණවල පවත්වා ගැනීමද? එහෙම නැද්ද? ඒක කියන්න අපි දන්නේ නැහැ. නමුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියලා කියන්නේ ඒක ස්ථාවරත්වයක් තිබිය යුතු දෙයක්. තමන්ට ඕන වෙලාවට හිතුමනාපෙට විශ්‍රාම වයස එහා මෙහා කරන එක ඊටත් වඩා අපි බැලුවොත් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් කරන්න යනවා කියන එක සුදුසු දෙයක් නෙමෙයි. ඒ ආකාරයට තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදලා තියෙන්නේ. ඉතින් ඒ ආකාරයට කටයුතු කරන්න මේ ආණ්ඩුවටත් පුළුවන්කමක් තියෙනවා. වෙනත් ආණ්ඩුවකටත් පුළුවන්කමක් තියෙනවා. හුදෙක් 3/2 බලයෙන් පමණක් ඔවැනි ව්‍යවස්ථා සංශෝධනයක් කරගන්න හැකියාව තිබුණොත්. ඉතින් ඒ නිසා තමයි යම් පාර්ශවයක් කරුණු ඉදිරිපත් කරන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජිත ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ල වෙනවා කියලා. දැන් මේකෙන් කියවෙන්නේ නැහැ මේ අනිවාර්යයෙන්ම මේ දේ සිද්ධ වෙයි කියලා. එහෙම හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඒ විදිහට හැකියාවක් තිබුණොත් විශ්‍රාම වයස අඩු වැඩි කරන්න ඒක ආණ්ඩු පක්ෂයට පුළුවන් අවභාවිතා කරන්න ඔවුන්ගේ වැඩි වාසිය තකා. අයුතු වාසියක් තකා ඒක ඒ හැකියාව භාවිතා කරන්න පුළුවන්. අන්න ඒක වැළැක්විය යුතුයි. ඒක වැළැක්ුවේ නැත්තම් ඒක අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි මේ බලපාන්න පුළුවන් ගැටලුවක් කියන එක තමයි මේ අර පළවෙනි ස්ථාවරයේ දරන කණ්ඩායම ඉදිරිපත් කරන ඔවුන්ගේ ස්ථාවරය වන්නේ. මෙහෙම තමයි සාමාන්‍ය සමාජයේ වැඩ කරන්නේ. දැන් හිතලා බලන්නකෝ අපි බස් එක යනකොට පාපුවරුවේ යන්න එපා කියලා කියනවා. ඒ එපා කියන්නේ ඔබ බස් එකේ යනකොට ඔබ අනිවාර්යයෙන්ම පාපුවරුවෙන් බිමට පෙරලිලා අනතුරක් වෙයි කියන අදහසින් නෙමෙයි. එහෙම අනිවාර්යෙන් වෙනවා කියලා දෙයක් නැහැ. නමුත් එහෙම වෙන්න වැඩි හැකියාවක් තියෙනවා. එහෙම වෙන්න හැකියාව වැඩි. එයින් අනතුරක් වෙන්න තියෙන හැකියාව වැඩි. ඒ නිසා බස් එකක යනකොට පාපුවරුවේ යන්න එපා කියලා කියනවා. අපි තවත් කාරණාවක් ගැන හිතලා බලමුකෝ. අපේ රටේ ජනාධිපතිතුමා යම්කිසි කාරණාවක් අරඹයා කොහෙට හරි ගමනක් යනකොට ඔහු සමග ඔහුගේ ආරක්ෂක පිරිවරත් යනවා. ඒ ආරක්ෂක පිරිවර යන්නේ අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමාට අනතුරක් විය හැකි කියන ස්ථාවරයේ ඉඳලා නෙමෙයි. සමහරක් විට අනතුරක් වෙන්න හැකියාවක් තියෙනවා. අන්න ඒ හැකියාව අඩු කරලීම සඳහා සහ හැබෑවටම යමක් වුණොත් එහෙම ඒකෙන් සිදුවිය හැකි හානිය ජනාධිපතිතුමාට සිදුවිය හැකි හානිය අඩු කර ගැනීම සඳහා තමයි ඒ ආරක්ෂක පිරිවර යන්නේ. ඉතින් මේ වාගේ සමාජයේ නොයෙකුත් කාරණා තියෙනවා. ඒවා තියෙන්නේ මේ හැම වෙලාවෙම යමක් කරොත් එහෙම මේ හානියක් වෙන්න පුළුවන් කියන අදහසින් නෙමෙයි. ඒවා තියෙන්නේ අවදානම අඩු කරගන්න. යම් කිසි හෝ ආකාරයකින් ඒ වාගේ ගැටලුවක් ඇති වුණොත් ඒකෙන් සිදුවන හානිය අඩු කරලන්න. ඉතින් අන්න ඒ වාගේ කාරණාවක් තමයි මෙතන තියෙන්නේ. අපි තර්කානුකූලව බැලුවොත් දැන් මම බැලුවොත් එහෙම මම හැබෑවටම දන්නේ නැහැ මේක යටිකූට්ටු අරමුණක් තියනවද නැද්ද මේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ හෝ අධිකරණයේ විනිසුරුතුමන්ලාගේ කියලා.
අපිට නිකන් අනුමාන කරන්න පුළුවන් යම්කිසි මෙතන ගැටලුවක් තියෙනවා ඒක මේ සුබවාදී දෙයක් වෙන්න බෑ කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. නමුත් නිශ්චිත වශයෙන් ඒ පිළිබඳව සාක්ෂි මා සතුව නැහැ. නමුත් ඇයි මම විරුද්ධ වෙන්නේ මේ හැකියාව තිබුණොත් ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ 3/2 බලයක් තිබෙන ආණ්ඩු පක්ෂයකට හැකියාව තිබුණොත් එහෙම උපරිමාධිකරණ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස අඩු වැඩි කරන්න අන්න ඒකෙන් ඔවුන්ට පුළුවන් ඒ ආණ්ඩු පක්ෂයට පුළුවන් වෙනවා මධ්‍යස්ථ අධිකරණයක් පැවතීම වළක්වාගෙන ඔවුන්ට පක්ෂපාතී ආකාරයකට අධිකරණය හසුරුවාලන්න. අන්න ඒ අවදානම නොමැති තත්ත්වයක් තිබිය යුතුයි. එතකොට මේ ආණ්ඩුවටත් ඒ ආකාරයට කටයුතු කරන්න බැහැ. අනාගතයේ එන ආණ්ඩුවකට වුණත් ඒ ආකාරයට තමන්ගේ බලය අයුතු ලෙස භාවිතා කරලා අධිකරණයේ ස්වාධීනත්වය හැබෑවටම යටපත් කරලන්න බලපෑම් එල්ල කරන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ලවනවාය කියලා එක් පාර්ශවයක් කරුණු ඉදිරිපත් කරන්නේ මේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව. මේක ඉතින් ඊටාම පහසුයි නේ තේරුම් ගන්න. දැන් ඔය කාරණාව නොදැක්කා වගේ තමයි මේ මම කියපු අනික් පාර්ශවය කටයුතු කරන්නේ. ඔවුන්ටත් තේරෙනවා මේකේ මේ ගැටලුව තියෙනවා කියලා. ඒ වුණාට ඔවුන් සමාජයට පෙන්වන්න යන්නේ මේකෙන් කොහොමද අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වෙන්නේ පුළුවන් නම් පෙන්වන්නකො ස්වාධීනත්වයට බලපෑමක් එල්ලවන ආකාරය කියලා අර හැබෑවටම කරුණු ඉදිරිපත් කරන පාර්ශවය මේ ඔවුන්ගේ මතය සමාජයේ ඔවුන්ගේ මතය ග්‍රහණය කර ගැනීම වළක්වාලන්න බොරු රංගපෑමක් කරනවා. ඉතින් මෙන්න මේ බොරු රංගපෑම ඊටමත් නුසුදුසු ක්‍රියාවක්. ඔබ හිතලා බලන්න රටක දියුණුවක් අභිවෘද්ධියක් ලබා ගන්න පුළුවන්ද මහජනතාවට බොරු කියලා විශ්වාසය කැඩෙන ආකාරයට කටයුතු කරලා. එහෙම පාලක පාර්ශවයකට පුළුවන්ද මේ සෞභාග්‍යයක් කරා ගමන් කරන්න. ඉතින් ඔබ ඒ ගැන විශේෂයෙන් හිතලා බලන්න. එහෙම කරන්න හැකියාවක් නැහැ. තමන්ගේ ප්‍රතිරූපය හානි කරගෙන මේ වාගේ සමාජයට බොරු කියන පිරිසකට හැකියාවක් තිබුණොත් එහෙම ඉතින් මේ සමාජයේ සුඛිත මුදිත කරන්න ඒ මොන ආකාරයටද කියලා කල්පනා කරලා බලන්න වෙනවා. සුපිලිපන්භාවය සහකම්පනය ඉතින් මේවා මේ ආකාරයට සමාජයකට බොරු පතුරවන දැන බොරු පතුරවන පිරිසක් අරඹයා පාවිච්චි කළ හැකිද කියන එකත් ඔබ විමසා බැලිය යුතු වෙනවා. ඊට අමතරව මම පොඩ්ඩක් විස්තර කරන්නම් විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස තීරණය කරනකොට සලකා බැලිය යුතු තවත් කරුණක් පිළිබඳව. මේ විශ්‍රාම වයස 65 විය යුතුද 67 විය යුතුද 70 විය යුතුද යන්න පිළිබඳව අපි යම්කිසි වියත් ඇගැයීමක් කරලා තමයි තීරණය කරන්න ඕනේ. ඒකට යම් කාරණා කීපයක් මම ඔබට දක්වන්නම්. ඔබ හිතලා බලන්න අපේ රටේ වුණත් සමහර රැකියා කරන අයගේ ඒ රැකියාව කළ හැකි කාල සීමාව සමහරක් වෙලාවට නිශ්චිත කරලා තියෙනවා. මේ දූරේ වැඩ කරන්න පුළුවන් අවුරුදු 2යි. මේකේ වැඩ කරන්න පුළුවන් අවුරුදු 3යි, අවුරුදු 5යි ඔය වාගේ නිශ්චිත කාල සීමාවන් දක්වලා තියෙනවා. මේවා මේ පෞද්ගලික අංශයේ ආයතන තුලත් රාජ්‍යාංශයේ ආයතන තුලත් දකින්න පුළුවන්. සමහරක් වෙලාවට ඒවා මේ අවුරුදු ගානක් වශයෙන්ම නිශ්චිතව සඳහන් කරලා නැහැ. නමුත් හැමෝම දන්නවා මේකේ දිගටම ඉන්න බෑ. අවුරුද්දකින් දෙකකින් තුනකින් ඉවත් වෙලා යන්න ඕනේ. මේ ආකාරයේ යම්කිසි භ්‍රමණයක්
මාරු කිරීමක්, ස්ථාන මාරු කිරීම ආදිය සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. නිරන්තරයෙන් ඒවා සිද්ධ වෙනවා. හැමෝටම මේ එකම ධූරය දරන්න බෑ. අන්න එහෙම ක්‍රියාකාරීත්වයක් රාජ්‍ය ආයතන තුලත් පෞද්ගලික අංශයේ ආයතන තුලත් පවතිනවා. මේක මේ හැම ධූරයකටම අදාළ දෙයක් නෙමෙයි. නමුත් සමහරක් ධූර සම්බන්ධව මේක ටිකක් වැඩිපුර සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඇයි මේ සේවා ස්ථාන මාරු කිරිල්ල? එහෙම නැත්නම් මේ ධූරය යම් යම් ධූරවල ඉන්න පුළුවන් කාල සීමාව සීමා කරලා තිබීම? මේන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? මේන් බලාපොරොත්තු වෙන ප්‍රධාන මේ අභිලාෂයක් තමයි දූෂණය අවම කර ගැනීම. යම් කිසි පුද්ගලයෙක් එකම ධූරයක අතිදීර්ඝ කාලයක් ඉන්න ගියොත් සමහරක් මේ ධූර තිබෙනවා දූෂණයට එය පිටුවහලක් වෙන්න පුළුවන්. ඉතින් දූෂණය වළක්වා ගැනීමේ අරමුණින් එවන් ධූරවල සිටින ඒ රාජකාරී කරන පුද්ගලයින් මාරු කිරීම, ස්ථාන මාරු කිරීම, එහෙම නැත්නම් වෙනත් ධූරයකටපත් කිරීම ආදිය කරනවා. මේන් සිදු කෙරෙන එක දෙයක් තමයි මේ සම්බන්ධතා කඩා දැමීම. සම්බන්ධතා කඩා දැමීම කියන්නේ කුමක්ද? නිලධාරීන් සහ ආයතනවලට බාහිර සේවාදායකින් අතර ඇතිවිය හැකි දීර්ඝකාලීන විශ්වාසය ගොඩනැගීම් මත සිදුවිය හැකි එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් යම් යම් පෙළඹවීම් කිරීම ආදියෙන් ගොඩනැගෙන යම් යම් ජාල පවතින්න පුළුවන්. ඉතින් එකම පුද්ගලයෙක් එකම ධූරයක රැකියාව කරනකොට ඒ නිලධාරියා සහ බාහිර පාර්ශවයන් සමග විශ්වාසය ගොඩනැගෙන්න පුළුවන්. ඉතින් ඒ විශ්වාසය මත යම් යම් කටයුතු කරන්න පුළුවන්. ඒ විශ්වාසය මත සමහරක් වෙලාවට අකටයුතුකම් වුණත් සිද්ධ කරන්න පුළුවන්. මේ වාගේ ජාල ගොඩනැගෙන්න පුළුවන්. ඉතින් මේ මාරු කිරීම තුලින් යම් කිසි මේ ධූරයක ඉන්න කාල සීමාව සීමා කිරීම තුලින් පුළුවනි මේ වාගේ සම්බන්ධතා ජාල, අන්‍යෝන්‍ය සම්බන්ධතා ජාල කඩා බිඳ දමන්න. ඉතින් මේකෙන් පුළුවන් දූෂණය අඩු කරලන්න. තවත් දෙයක් තමයි කාලය සමග මේ ක්‍රියාපටිපාටි දුර්වලතා ඉගෙන ගන්න පුළුවන්කම අඩු කරලීම. ඒ කියන්නේ හුරු පුරුදු අඩු කරලීම තුලිනුත් පුළුවනි දූෂණය අවම කරගන්න. සමහරක් අවස්ථාවලදී යම්කිසි පුද්ගලයෙක් දීර්ඝ කාලයක් එකම ධූරයේ කටයුතු කරනකොට ඒ ධූරයට අදාළ ක්‍රියාපටිපාටියේ යම් යම් දුර්වලතාවයන් ඔහු දකින්න පුළුවන්. ඉතින් ඒවායෙන් අයුතු ප්‍රයෝජන ලබා ගන්න ඒ පුද්ගලයා පෙළඹෙන්න පුළුවන්. ඉතින් අන්නේ හුරු පුරුද්ද අඩු කරලීම සඳහාත් ඒ පුද්ගලයින්ට එම ධූරවල කටයුතු කරන්න පුළුවන් කාල සීමාව සීමා කරනවා. තවත් දෙයක් තමයි සමහරක් සංවේදී ධූරවල රැකියා කරන්නන් සමහරක් වෙලාවට කල්පනා කරනවා මේකේ මේ මමනේ ඉන්න ලොක්කා. මටනේ මේක අයිති වාගේ අදහස් වලින් කටයුතු කරනවා, අනික් අය යටපත් කරනවා. ඉතින් මෙයත් දූෂණවලට එහෙම හේතු වෙන්න පුළුවන්. ඉතින් මේ හිමිකාරීත්වය සීමා කිරීමත් එතකොට ධූරයක යම්කිසි නිලධාරියෙක් කටයුතු කරන කාල සීමාව සීමා කිරීම තුලින් අපිට ළඟා කරගන්න පුළුවන්. අනිත් එක තමයි මේ විෂමාචාර අනාවරණය කර ගැනීමටත් මේක මඟ පාදනවා. හිතලා බලන්නකෝ යම්කිසි පුද්ගලයෙක් දන්නවා නම් තව අවුරුදු 2යි මට මේ ධූරේ රැඳී ඉන්න පුළුවන් කියලා. ඒ පුද්ගලයා නිතැතින්ම පෙළඹෙනවා ඉදිරියේදී එන පුද්ගලයාට ඒ පළමු පුද්ගලයා විසින් යම්කිසි වංචා හෝ අනවසරයෙන් කටයුතු කර ඇති බවක් නොදකින ආකාරයට, නොපෙනෙන ආකාරයට කටයුතු කරන්න. මොකද ඒ අනාගතේ එන පුද්ගලයා දැක්කොත් එහෙම මේ කලින් හිටපු කෙනා මෙහෙම මේ සැඟවිච්ච වංචා කරලා තියෙනවා, අනවසරයෙන් කටයුතු කරලා තියෙනවා කියලා දැක්කොත් එහෙම ඉතින් ඒ කලින් හිටපු පුද්ගලයාට ඒක ගැටලුවක්.
ඉතින් ඒ නිසා මේ එකක් එහෙම විෂමාචාර වෙලා තියෙනවා නම් ඒව අනාවරණය කරගන්නත් හැකියාව ලැබෙනවා. අනිත් එක මේ ඒ රැකියාවල කටයුතු කරන පුද්ගලයින්ට යම්කිසි පෙළඹීමකුත් ඇති කරනවා ඒ වාගේ දූෂණ ක්‍රියා සැඟවුණු ක්‍රියා අනවසර ක්‍රියා නොකර ඉන්න. මොකද ඉස්සරහට එන පුද්ගලයන් ඒ දූරයට පත් වෙන පුද්ගලයින්ට හැකියාව තියෙනවා ඒවා අනාවරණය කරගන්න. ඉතින් මේ නිසා මෙන්න මේ වාගේ මේ වටිනාකම් සහිත දූෂණය අවම කරගන්න තුඩු දෙන කාරණා මත යම් යම් දූරවල කටයුතු කරන පුද්ගලයන් ඒ දූරවල කටයුතු කළ හැකි කාල සීමාව සීමා කිරීම කෙරෙනවා. සම්බන්ධතා ජාල බිඳ දැමීම, එතකොට හුරු පුරුදු අඩු කිරීම, එතකොට හිමිකාරීත්වය සීමා කිරීම, විෂමාචාර අනාවරණය කර ගැනීම, මෙන්න මේවා ප්‍රධාන කාරණා. ඉතින් මේ කාරණා ඇත්තටම අපිට සලකා බලන්න පුළුවන් ගරු අධිකරණයේ විනිශ්චයකාරතුමන්ලාගේ විශ්‍රාම වයස ඔවුන් එම දූරවල කටයුතු කරන කාල සීමාව කොයි වගේ විය යුතුයිද කියන එක තීරණය කිරීම පිණිසත්. හැබැයි මේක මේ පහසුවෙන් තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙතනදී බලන්න වෙනවා ඒ විනිසුරුතුමන්ලාට සමග සම්බන්ධතා පවත්වන්නේ කොයි වාගේ පිරිස්ද. එතකොට ඔවුන් මේ රාජකාරී කරනකොට මේ කෙටි කාලයක් හිටියොත් එයත් ගැටලුවක්. ඔවුන් යම්කිසි අතිදීර්ඝ කාලයක් හිටියොත් එයත් ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ අතිරේක කාරණා ගණනාවක් සලකා බලලා තමයි වඩාත් සුදුසු දූර කාලයක් නිගමනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ. ඉතින් මේ වාගේ දෙයක් කරනවා නම් ඇත්තටම මේ අවුරුදු 2කින් වැඩි කරමු, අවුරුදු 3කින් වැඩි කරමු, 5කින් වැඩි කරමු කියලා ඔළුවට ආපු ඉලක්කමක් පාවිච්චි කරලා විනිශ්චයකාරතුමන්ලා එම දූරවල රැඳී සිටින කාලය සීමා කිරීම හරියන්නේ නැහැ, ගැලපෙන්නේ නැහැ. ඉතින් මේක යම්කිසි විද්වත් ඇගැයීමකින් තවත් පාර්ශව සමග කතා කරලා තමයි තීරණය කිරීම වඩාත් උචිත වන්නේ. ඉතින් මම මේ දැක්ුවේ මේ වෙනත් කාරණාවක් ටිකක් වැඩිපුර විස්තර කිරීමක් මේ දූරය මේ විනිශ්චයකාරතුමන්ලාගේ විශ්‍රාම වයස වැඩි කිරීම ට යන අවස්ථාවක සලකා බැලිය යුතු. නමුත් මම මේට කලින් කිව්වා වාගේ හුදෙක් අධිකරණයක විශේෂයෙන්ම උපරිමාධිකරණවල විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස වැඩි කිරීමේදී මේ ඔවුන්ට මේ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ලවන ආකාරය ඇත්තටම අපිට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. බලය තියෙන ආණ්ඩු පක්ෂයට ඕන වෙලාවට මේ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස අඩු කරන්න හෝ වැඩි කරන්න හෝ හැකියාවක් තිබුණොත් එයින් ඔවුන්ට අයුතු ලාභයක් අත් කරගන්න පුළුවන් බව. ඉතින් ඔබට මේ අවස්ථාව ඇත්තටම එක ආකාරයකට මේ පිළිබඳව මේ අපේ රටේ දේශපාලනය පිළිබඳව මේ ඉගෙන ගන්න හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ කරුණු කාරණා මත පදනම්ව එක පිරිසක් තර්ක කරනවා. තවත් පිරිසක් Tamante ඒවා තේරෙන්නේ නැහැ වාගේ රංගපෑමක් කරලා අර සත්‍ය කරුණු ඉදිරිපත් කරන පිරිස යටපත් කරලන්න උත්සාහ කරනවා. ඉතින් ඔබ මෝඩයෙක් වෙන්න කැමතිද? එහෙම නැත්නම් ඔබ බලාපොරොත්තු වෙනවද ඇත්තටම මේ රට යම්කිසි සෞභාග්‍යයක් කරා ගමන් කළ යුතුයි කියලා? ඉතින් ඔබ තීරණය කරන්න ඔබට සුදුසු කුමක්ද කියලා. ස්තුතියි.